තමන්ගේ අධ්‍යාපන සුසුකම නැත්තම් විවෘතව කියන්න. දැන් චාමර සම්පත් කිව්වා මට මං අධ්‍යාපනයක් නැහැ. ලාල් කාන්ත කිව්වා මට අධ්‍යාපනයක් නැහැ එහෙම. මං ඒකට ප්‍රශ්නේ නැහැ. මං නිකන් ලාල් කාන්ත. මං දේශපාලන පුරුෂක. අන්න එහෙම අවංක වෙන්න. හරි? නැතුව මේ නැති පට්ටම් ගහන්න ගිහිල්ලා තියෙන තැන්වල නැති දේවල් කියන්න ගිහිල්ලා අර ගලේ පාරපු බලල්ලු ගන්නට ඇතම් മന്ത്രിතුමාලා ඇමතිවරු පත් වෙලා තියෙනවා කියන්න කනගාටුයි. ඒ විදිහට වැඩ කරන්නේ නැතුව වැඩ කරනවා. ඩී.එස්. රණායක මහත්තයාට ලොකු අධ්‍යාපනයක් තිබුණේ නැහැ. බණ්ඩාරනායක මැතිණියට ලොකු අධ්‍යාපනයක් තිබුණේ නැහැ. හරි? ප්‍රේමදාස මහත්තයාට ලොකු අධ්‍යාපනයක් තිබුණේ නැහැ. දේශපාලන පරිචය විසින් ඒගොල්ලෝ කරගෙන ගියා. හැබැයි ලංකාවේ මෙහෙම එකක් තියෙනවා. ඒක තමයි අද මේ විශේෂයෙන් පහුගිය අර්බුදයත් එක්ක මිනිස්සු හිතනවා දේශපාලකයෝ මත්කුඩු ජාවාරමේ යෙදෙනවා, වැලි කළුගල් පස් ජාවාරමේ යෙදෙනවා, හෙරොයින් ජාවාරමේ යෙදෙනවා, ජනමාධ්‍ය සල්ලි වලට අරගෙන කටයුතු කරනවා. ඒ හරහා Taman රැවටීමට ලක් වුණා කියන එක මහජනයා අතරේ විශ්වාසයක් ඇතිලා තියෙනවා. ඒ වගේම දේශපාලකින්ගේ අශීලාචාර හැසිරීම, වරප්‍රසාද භුක්ති විඳීමේදී ඒගොල්ලෝ දක්වපු අශීලාචාර ගතිගුණ නිසා විශාල කලකිරීමක් ඇති වුණා. ඒ නිසා තමයි මේ තරංගයක් ඇති වුණේ. ඒක මේ ජනතා විමුක්ති පෙරමුණ ඇති කරපු තරංගයක් නෙවෙයි. සමාජයෙන් ආව ඉල්ලීම. සමාජයෙන්ම ආව ඉල්ලීමක් වෘත්තීය මට්ටමේ දේශපාලනයක් අවශ්‍යයි කියලා. ඉතින් අද පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට විශේෂයෙන්ම අර අලුතෙන් ආපු 159 දෙනාගෙන් බහුතරයකට මේ ලංකාවේ අධ්‍යාපනයෙන් ආපු අය. හැබැයි මම තරේම කියන එක දෙයක් මොකද්ද? ඔය විදේශ උපාධි නම් පෙන්වන්න එන්න එපා. අපට ආහාරයේ තියනවා මෙහෙ තියනවා කියලා පෙන්වන්න එන්න එපා. ලංකාවේ වර්ග දෙකක විදේශ උපාධි තියෙනවා. එකක් තමයි ලංකාවේ උපාධිය අරගෙන පශ්චාත් උපාධියක් කරන්න ලංකා විශ්වවිද්‍යාලයෙන් ගිහිල්ලා පශ්චාත් උපාධියක් නිශ්චිත තැනක කරපු අය. ඒගොල්ලෝ ගරු කටයුතු අධ්‍යාපනඥයෝ. අනික් අය O level A level ලංකාවේ කරලා ෆේල් වෙයි කියලා බයට තමන්ගේ තාත්තලා අම්මලාගේ සල්ලි වලින් විදේශ වලට ගිහිල්ලා ඉගෙනගෙන ඒ සහතික පෙන්නන අය. ඒව කරන්න යන්න එපා. ඒ කට්ටියගේ සහතික නම් පිළිගන්න එපා. ඔය නිශ්චිත පශ්චාත් උපාධි අධ්‍යාපනයක් තියෙන අය නිශ්චිත පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත අය ගැන විතරයි කතා කරන්නේ. නැත්නම් ඔය කට්ටියගේ ආචාර්ය මහාචාර්ය වෛද්‍ය ඉංජිනේරුකම් ගැන අපි දන්නවා. මොකද ඒගොල්ලන් ලංකාවේ O level A level නැහැ. ඇත්ත කතාව ඒකයි. ඒ නිසා තමයි ඒගොල්ලෝ විදේශගත වෙලා මේ සහතික අපිට පෙන්වන්නේ. ඒ වයින් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි මේ සංවාදය හොඳයි. මේ රංගවල මහත්තයාගෙන් මතුවෙච්ච සංවාදය